1876දී බෝගම්බර වැව කොට කරලා ඉංග්‍රීසීන් විසින් ඉදි කරපු මහල් 3කින් සමන්විත සිරකුටි 328ක් තිබෙන සිරකරුවන් 525ක් එල්ලුම් ගහට යවලා මරලා තියෙන බෝගම්බර බන්ධනාගාරය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සිරකුටි 328ක් තියෙනවා. තමන් කරපු වරදේ බරපතලකම අනුව තමයි මෙම සිරකුටි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සිරකුටි ඇතුළෙම වැසිකිළි පහසුකනුත් තිබිලා තියෙනවා. ඒ වගේම ආහාර පාන ලබා දෙන්නත් වෙනමම කවුළුවක් ඒ සිරකුටි ඇතුළෙම තිබිලා තියෙනවා. වැරදි කරන්න කලින් මිනිස්සු 10 සැරයක්වත් හිතන්න ඕන. මොකද මේ සිරකයක් ඇතුලේ ජීවත් වෙනවා කියන්නේ කොයි තරම්නම් වේදනාවක්ද. හරියට කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. ගෙවල් වල අයත් එක්ක ජීවත් වෙන්න නැහැ. ඉතින් අපි වැරදි කරන්න කලින් 100,000 වාරයක් හිතන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මේ සිරකරුවන්ට කෑම දෙන පුංචි කවුළුව. ඒ කවුළුවෙන් තමයි කෑම ප්ලේට් එක ඇතුළට දාන්නේ. ඉතින් මේ සිරකරුවන් මේ සිර මැදිරිය ඇතුළෙම තමයි කෑම කන්නේ. ඒ වගේම ඒ සිර මැදිරිය ඇතුළෙම තමයි වැසිකිලි කටයුතු කරන්නේ. ඉතින් ඔයාලා හිතන්න මේ සිර මැදිරි වල හිටපු සිරකරුවන් මොනතරම් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නැතිද කියලා. ඉතින් ඊළඟට මේ තියෙන්නේ දැන් එල්ලුම් ගහට නියවිච්ච රැඳවියන් ඉන්නවනේ. ඒ රැඳවියන් අවසන් දින 7 ගෙවන්නේ මෙන්න මේ සිර මැදිරි වල. ඒ සිර මැදිරි කළුවර කාමර තියෙන්නේ. එයාලට ඒ කියන්නේ එක සිර මැදිරියක එක දවසින් දවස වගේ මාරු කරනවා මේ එයාලව. ඊට පස්සේ යාළුවට ඒ සිරකරුවන්ට මෙතන බුදුන් වඳින්න බුද්ධ රූපයක් තියෙන වඳින්න තැනක් හදලා තියෙනවා. මම නම් ගොඩක් කැමති මේ බන්ධනාගාරයේ මිනිස්සුන්ට බලන්න පුළුවන් වුණ එකට. මොකද මේක බලන්න ආපුවාම බලා ගන්න පුළුවන් මේ සිරකරුවන් මොනතරම් දුක්ඛිත ජීවිතයක් ගෙවලාද කියලා. එතකොට මිනිස්සුන්ට වැරදි කරන්න හිතෙන එකක් නැහැ. මොකද එතනට ආපුවාම බලා ගන්න පුළුවන් එයාලා ගෙවපු දුක්ඛිත ජීවිතය. ඔව් දැන් නෑනේ දැන් පන්තිකලේ දෙන්නේ යන්නේ ඉස්සර එන්නුනා තිබ්බද එකේ පින්තූරය. මේකේ 1770 ඉඳන් 1975 වෙනකම් 524 දිනක් ඉල්ලලා තියෙනවා. 544 නෑ 524. එතකොට මේ මෙහෙම බාල්කනේ මේ එල්ලුම් ගහේ විශේෂත්වයක් තියෙන්නේ ඕනනම් 3 දිනක් ඉල්ලන්න පුළුවන් එල්ලුම් ගහ තිබ්බේ. ඔයාලට එක්කෙනා ඉල්ලලා තියෙන්නේ. මේව ලෑලි දෙක. ලෑලි දෙක උඩට ගිහිල්ලා බෙල්ලට තොංගෝ දාලා liver එක ඇද්දම ලෑලි දෙක දෙපැත්තට යනවා. අර පොළොවේ මැදට ගිහිල්ලා ඒක දෙල්ලලා දානවා ඩොක්ටර් කොහොමද ගොහන් එන්නේ යන්න ලොකු තැටියක්. තැටියට අරන් මොජෙලෙට ගෙනියනවා. ගෙදර යන්න පොඩි රිලීස් ගන්නෙත් නැහැ පෙන්නන්නෙත් නැහැ. සාමාන්‍ය උදේ 8:05 8:10ක් අතර තමයි එන්න වෙලාව. ඒකට හේතුව හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාපු වෙලාවල් වලට මේ ලංකාවේ එන්න උදේ වෙලාව තියෙන්නේ කියලා. 524ක් කියලා තියෙනවා. අන්තිමේටම 30 මඩ ජයවර්ධන විතර කියලා දෙන්නේ තමයි. මනිස් කොන්සෙප්ට්. ඒ කියන්නේ මේකේ ඇතුලෙන් තමයි තීරණය කරන්නේ සතිය දෙකද කියලා මේ කොහොම වහනවා. ඊළඟට මේ තියෙන්නේ දඬුවම් කාමර. ඒ කියන්නේ බන්ධනාගාරය ඇතුළත මොනවා හරි දඬුවමක් කරොත් එහෙම මේ දඬුවම් කාමර වලට තමයි දාන්නේ. මේ දඬුවම් කාමර කළුවරයි. කියන්නේ සතියද දෙකද යාළුව මාසයද තියාගන්න මේ දඬුවම් කාමර ඇතුළත කියලා තීරණය වෙන්නේ යාළුව කරන වරද අනුව තමයි. ඒ වරද අනුව තමයි සතියද දෙකද මාසයද කියලා යාළුව තියාගන්නේ මේ දඬුවම් කාමර ඇතුලේ.
ඊළඟට මේ තියෙන්නේ 1975 වර්ෂයේදී එල්ලා මැරුවා කියන මරුසිරා හිටපු සිරමැදිරිය. අපි මේ සිරකරුවන් ගැන මොන විදිහට හිතුවත් එයාලගේ දුක් අඳෝනා පසුතැවිලි හැම දෙයක්ම දන්නේ මේ ඉතුරු වෙලා තියෙන බිත්ති ටික විතරයි. සමහර අය එයාලගේ දෙමාපියන් බලන්න, සමහර අය එයාලගේ දරුවන් බලන්න කොයිතරම්නම් ආසාවෙන් ඉඳලා මේ තැන්වල මැරිලා ගිහින් ඇතිද. ඉතින් එයාලගේ ඒ වේදනාවන් දන්නේ මේ බිත්ති 4 විතරයි. මෙතනින් තමයි දෙවනි මහලට යන්නේ. මේ බන්ධනාගාරයේ බටහිර කොටස ගත්තාම ඒ කොටස වෙන් වෙලා තියෙන්නේ දරුණු අපරාධ කරපු සිරකරුවන්ට ඉන්න. මේ බන්ධනාගාරයේ හැඩය ටිකක් වෙනස්. ඒ එංගලන්තයේ මහරැජින වන වික්ටෝරියා මහරැජිනගේ ඔටුන්නේ හැඩයට තමයි මේ බන්ධනාගාරය හදලා තියෙනවා කියන්නේ. මේ තියෙන දෙවනි මහලේ තියෙන සිරමැදිරි ටික. ඒ සිරමැදිරිත් පහළ තිබ්බ සිරමැදිරි වගේම තමයි එයාලට කෑම දෙන්න කවුළුවක් තියෙනවා. ඒ කවුළුවෙන් තමයි කෑම දෙන්නේ එහෙම. ඔයාලට පේනවා ඇති මේ සිරකරුවන් සිරමැදිරි බිත්තිවල එක එක චිත්‍ර, සින්දු කෑලි එහෙම එක එක ඒවා ලියලා තියෙනවා. ඇත්තටම මාර නිර්මාණශීලී සිරකරුවන් ඉඳලා තියෙන්නේ. බෝගම්බර අහස යට තව ලියලා තිබ්බා ශ්‍රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ බෝගම්බර නිධානය කියට. ඒ වගේ එක එක සින්දු, චිත්‍ර එක එක ඒවා ඇඳලා ලියලා තියෙනවා. සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදැම් ලෙසින් මර යුදෙහි දිවි රකින ඇසුරෙන් සතුට දෙන කෙලෙසුන් අතිනසන නමදිනි බැතින් සිරි සදහන් මිනිපහන. මට මේ සිරකුටි දැක්කහම දැනෙන්නේ මහා මූසල පාළු ගතියක්. මට එහෙම දැනෙද්දී මේ සිරකුටි වල අවුරුදු ගණන් හිටපු අයට කොහොම දැනෙන්නේ නැතිද? මිනිස්සුන් අපි කිසි කෙනෙක් හිතන්නේ නැහැ වරදක් කරන්න කලින් ඒ වරද කරාට පස්සේ අත්වන ඉරණම මොකක්ද කියලා. එහෙම අපි වරදක් කරන්න කලින් හිතුවනම් මේ දේවල් වෙයි, මේ තරම් දුකක් විඳින්න වෙයි කියලා කවදාවත් කිසිම කෙනෙක් වරදක් කරන්නේ නැහැ. මම තරහ නැත්තෙක් වෙමි. ඉවසිලිමත් වෙමි. මම සත්‍යවාදී වෙමි. අවංක වෙමි. මම මලක් මෙන් මොළොක්ද ගලක් මෙන් දැඩිව වෙමි. අයෝම චිත්ත බලයක් ඇත්තෙක් වෙමි. මම කාරුණික වෙමි. දයාබර වෙමි. මෙත් සිත ඇති වෙමි. මම නිවුණු සැනසුන සාධාරණ සමතුලිත සිත් ඇත්තෙක් වෙමි. ඉතින් මේ බන්ධනාගාරය හදලා තියෙනවා කියන්නේ බෝගම්බර වැව ගොඩ කරලානේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මේ බන්ධනාගාරයේ හැඩය ගත්තාම ටිකක් වෙනස්. ඔයාලට පේනවනේ ඒක දැන්. මේක එංගලන්තයේ මහරැජින වන වික්ටෝරියා මහරැජිනගේ ඔටුන්නේ හැඩයට තමයිලු හදලා තියෙනවා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මෙහි හිටපු සිරකරුවන්ට නාන්න තියෙන ටැංකි. මේ ටැංකි වලින් මට මතක විදිහට බාල්දි
30ක්ද කොහෙද තමයි නාන්න දෙනවා කියන්නේ. මට හරියට ඒක මතක නැහැ. ඔයාලා දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට හරියට මතක නැහැ කීයක්ද කියලා. මෙතන මේ ටැංකි වලින් තමයි යාලා නාන්න තිබිලා තියෙන්නේ. ඉතින් මේ සිර මැදිරි වල හිටපු සිර කරුවන් එයාලගේ දුක වචන වලට පෙරලලා චිත්‍ර වලට පෙරලලා තියෙන්නේ. ඒවා ඔයාලට මේ බිත්ති වල තියෙන දේවල් දැක්කහම හිතා ගන්න පුළුවන්. එයාලා චිත්‍ර ඇඳලා තියෙනවා, ලස්සන කවි සිතුවිලි ලියලා තියෙනවා. එයාලගේ දුක තමයි එයාලා මේ ලියලා තියෙන්නේ. දිනක නුඹ දුටුවේ හුදකලා වූ මුඩු බිමක්. වැහිවලා ඇඳිරි කළු කරගත් සොහොන් බිමක්. රජ වූ ප්‍රසාදයක් එක්ටැම් වූ හදවතක් වැනි යෙහෙලියක් නුඹ. දුටු නුදුටු ලෝකයක අතරමං වූ මට නුඹ හොඳ යෙහෙලියක්. තනිකමක් නොදෙනුනේ නුඹ නිසාමයි. මේ සිරමැදිරි වල ඉඳලා තියෙන්නේ කාන්තා සිරකරුවන්. සිරකාරිනියන්. ඉතින් එයාලගේ දුක තමයි එයාලා මේ ලියලා තියෙන්නේ. එයාලා මේකේ ලියලා තියෙනවා තව දින 4කින් මෙතනින් එයාලා වැලිකඩ කාන්තා බන්ධනාගාරයට යනවා කියලා. එතකොට එයාලා වෙන් වෙනවා කියලාත් ලියලා තියෙනවා. මං හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.